ඩොක්ටර් ඇමන් කියන විදිහට මානසික ගැටලු ඇතිවීම වළක්වා ගන්න දෙමව්පියන් සහ දරුවන් අතර තියෙන බැඳීම ගොඩක් වැදගත්. මේ පොතේ තියෙන හරිම වැදගත් තවත් දෙයක් තමයි දරුවන්ට වැරදි වලින් ඉගෙන ගැනීමට ඉඩ දීම කියන එක. ආයිබෝවන් සිග්මා කිඩ්ස් අම්මාගේ ලෝකීය පොඩ්කාස්ට් එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම සොනාලි පීරිස්. දෙමව්පියන් විදිහට අපේ දරුවන් හදා වඩාගන්නේ කොහොමද කියන එක ගැන අපිට හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්න තියෙනවා. විශේෂයෙන්ම මේ තරංගකාරී ලෝකේ අපේ දරුවන්ට මානසික ශක්තිය දෙන්නේ කොහොමද කියන එක ගොඩක් වැදගත්. අද අපි කතා කරන්නේ ඒ ගැන. මේ වෙනුවෙන් අපි ඩොක්ටර් ඩැනියෙල් ඇමන් කියන ප්‍රසිද්ධ වෛද්‍යවරයාගේ Raising Mentally Strong Kids කියන පොතේ තියෙන වටිනා අදහස් සිංහලෙන් ඔබ වෙත ගේන්න හිතුවා. ඩොක්ටර් ඇමන් කියන්නේ මොළය ගැන සහ මානසික සෞඛ්‍ය ගැන විශේෂඥ දැනුමක් තියෙන ඇමරිකානු වෛද්‍යවරයෙක්. ඔහුගේ අදහස් අපේ දරුවන්ට සතුටින්, නිරෝගීව, සාර්ථකව ජීවත් වෙන්න ලොකු මඟ පෙන්වීමක් වේවි. My colleagues and I have learned from looking at 83,000 brain scans. මේ වැඩසටහනට යන්න කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා. සිග්මා කිඩ්ස් අම්මාගේ ලෝකය කියන්නේ දෙමව්පියන් හැටියට අපිට සතුටින්, නිරෝගීව, සාර්ථකව ජීවත් වෙන්න උදව් වෙන අදහස් අරගෙන යන තැනක්. තවත් මේ වගේ වටිනා සාකච්ඡා අහන්න අපේ මේ පොඩ්කාස්ට් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. ඔබේ සහයෝගය අපිට ලොකු ශක්තියක්. ඔබගේ අදහස් දැකින කොටත් ගොඩක් සතුටුයි. හොඳයි. අපි අද කතා කරන පළවෙනිම දේ තමයි මානසිකව ශක්තිමත් දෙමව්පියන් වීම කියන එක. ඩොක්ටර් ඇමන් කියන්නේ අපේ දරුවන්ට මානසික ශක්තිය දෙන්න නම් මුලින්ම අපිම මානසිකව ශක්තිමත් වෙන්න ඕනා කියලා. අපි දරුවන්ට ආදර්ශයක් විය යුතුයි. අපි ඉස්සෙල්ලා හැදෙන්න ඕන. ඊළඟට දරුවන් එක්ක අපිට තියෙන සම්බන්ධතා හදාගන්නේ කොහොමද කියන එක. ඩොක්ටර් ඇමන් කියන විදිහට මානසික ගැටලු ඇතිවීම වළක්වා ගන්න දෙමව්පියන් සහ දරුවන් අතර තියෙන බැඳීම ගොඩක් වැදගත්. අපි දරුවන් ළඟ සිටිය යුතුයි. ඔවුන් වෙනුවෙන් කාලය දිය යුතුයි. හරිම සරලයි වගේ පෙනුනත් මේක අපි නොකරන දෙයක්. මේ සම්බන්ධතාවල වැදගත්කම ගැන කතා කරනකොට දරුවන්ගේ අරමුණු ගැනත් කතා කරන්න ඕන. ඩොක්ටර් ඇමන් කියන්නේ දරුවන් තමන්ගේ ජීවිතේට අරමුණු හදාගන්න ඕනා කියලා. ඒත් ඒ අරමුණු දරුවන්ට අපි බැලන් දෙන්න ඕන දේවල් නෙවෙයි. දෙමව්පියන් විදිහට අපි මොන වගේ කෙනෙක් වෙන්නද කැමති, අපිට මොන වගේ දරුවන්වද හදන්න ඕන කියලා මුලින්ම අපි හිතන්න ඕන. එතකොට ඒ අරමුණු එක්ක දරුවන්ට තමන්ගේ අරමුණු හදාගන්න උදව් කරන්න පුළුවන්. මේ පොතේ තියෙන හරිම වැදගත් තවත් දෙයක් තමයි දරුවන්ට වැරදි වලින් ඉගෙන ගැනීමට ඉඩ දීම කියන එක. ඩොක්ටර් ඇමන් මේකට love and logic කියන ක්‍රමවේදය භාවිතා කරනවා. ඒ කියන්නේ දරුවන්ට වැරදි කරන්න ඉඩ දෙන්න. ඒ වැරදිවල ප්‍රතිවිපාක විඳින්න ඉඩ දෙන්න. මේකෙන් දරුවන් පාඩම් ඉගෙන ගන්නවා. මේක තමයි ඔවුන්ට තමන්ගේ ජීවිතේට වගකීම ගන්න පුරුදු කරන හොඳම විදිය. මේකට හොඳ උදාහරණයක් තමයි ඩොක්ටර් ඇමන් තමන්ගේ දුව ක්ලෝයි ගැන කියපු කතාව. ක්ලෝයි ගෙදර වැඩ කරන්න අකමැති වෙද්දී ඩොක්ටර් ඇමන් තමන්ගේ බිරිඳට කිව්වලු දරුවාට තේරුම් ගන්න දෙන්න මේක දරුවාගේ වගකීමක් කියලා. අපේ රටේ දෙමව්පියන් ගොඩාක් වෙලාවට දරුවන්ගේ පාසල් වැඩ, ගෙදර වැඩ හැම දෙයකටම උදව් කරනවා. සමහර විට දරුවට වඩා දෙමව්පියෝ මහන්සි වෙනවා. මේ වගේ වෙලාවක දරුවට තනියම කරන්න ඉඩ දුන්නොත්, ප්‍රතිවිපාක විඳින්න ඉඩ දුන්නොත් දරුවට තේරෙනවා මම තමයි මේකට වග කිය යුතු කියලා. ඇත්තටම ගෙදර දොරේ වැඩ කටයුතු වලට දරුවන්ව හවුල් කර ගැනීමෙන් පොඩි වගකීම උන්ට පැවරීමෙන් ඒ වගේම උදාහරණයක් විදිහට උන්ගේම කාමරයේ පිළිවෙලට තියාගන්න පුරුදු කිරීමෙන් උන්ගේ ආත්ම විශ්වාසය වැඩි වෙනවා කියලා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයකින් පවා තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා අපේ දරුවන්ගේ හැම ප්‍රශ්නයක්ම අපි විසඳන්න ගියොත් අපි ඔවුන්ගේ ආත්ම විශ්වාසය හොරකම් කරනවා වගේ දෙයක්. අද කතා කරපු දේවල් ඔස්සේ අපේ දරුවන්ට මානසික ශක්තිය දෙන්න නම් අපිම හොඳ ආදර්ශයක් වීමින් ඔවුන් එක්ක තියෙන සම්බන්ධතා ශක්තිමත් කරගෙන ඔවුන්ට තමන්ගේ අරමුණු හදාගන්න උදව් කරමින් උන්ගේ වැරදි වලින් ඉගෙන ගන්න ඉඩ දෙන්න ඕන කියන අපි ඉගෙන ගත්තා. ඊළඟ පොඩ්කාස්ට් එකෙන් අපි මේ ඩොක්ටර් ඇමන්ගේ පොතේ දින තවත් ප්‍රායෝගික ක්‍රමවේද කිහිපයක් ගැන කතා කරමු. අදට සමුගන්න කලින් අපේ සිග්මා කිඩ්ස් අම්මාගේ ලෝකයේ channel එක subscribe කරන්න කියලා නැවත මතක් කරනවා. ඒ වගේම මේ podcast එක ගැන ඔබේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා. ඔබේ අදහස් අපිට ගොඩක් වටිනවා. ඔබට සුබ දවසක්.